අනිත් අයව තේරුම් අරගෙන ජීවිතය ගත කිරීම. එහෙම නැත්තම් අනිත් අයගේ පැත්තින් හිතලා තමන්ගේ ජීවිතය හදා ගැනීම ගොඩාක් වටින එකක්. ගොඩාක් වටින එකක්. ඒක තේරුම් ගන්න ඔයාලට කියන්න. අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසක් මාවතේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී සමීර දරුවෝ පිරිසක් සාමාන්‍ය කෙලිසෙල්ලම් කරන වයසේ දරුවෝ ටික පාරේ පොළු ගල් තියාගෙන වට කරගෙන යම්කිසි සතෙකුට ගහනවා. බුදුරජාණන් වහන්සේ ඔතෙන්ට වඩිනවා දැක්කම මේ දරුවෝ ටික සංවර වුණා. භාග්‍යතුන් වහන්සේ එතකොට ඇහුවා මේ පුතාලා මොකෝ ඒ පොළු අරගෙන මොකෝ පුතාලා ගල් අරගෙන. එතකොට ඒ දරුවෝ කිව්වා ස්වාමීනි විස ගහෝර සර්පෙක් විස සහිත සර්පෙක් ස්වාමීනි. ඒ සර්පයා දැක්කට පස්සේ අපි කල්පනා කළා මේ සර්පයාගෙන් අපිට හානියක් වෙයි කියලා. අපි ඌට ගහන්න කල්පනා කළා. අපි ඌව මරන්න කල්පනා කළා. ස්වාමීනි ඒකටයි මේ ගල් ඒකටයි මේ පොළු. එතකොට ඒ දරුවෝ ඇයි සමීර අර සර්පයාට ගහන්නේ? තමන්ගේ ජීවිතයට හානියක් වෙයි. තමන්ට මොකක් හරි විපතක් වෙයි. තමන්ට කරදරයක් වෙයි කියලා එයාලා හිතනවා. එතකොට එයාලගේ පැත්තෙන් හිතනවා. එහෙම හිතලා අනිත් සතාට එයාලා කිසිම කල්පනාවකින් තොරවම ඒ සතාගේ පැත්තෙන් හිතිල්ලක් නැහැනේ. ඒ සතාගේ පැත්තෙන් හිතිල්ලක් නැතුව ඒ සතාට දඬුවම් කරනවා. ඒ සතාට ගහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දරුවන්ට හිතන්න ක්‍රමයක් කියලා දුන්නා. දැන් ඒ දරුවෝ හිතපු ක්‍රමයක් තිබ්බනේ. එහෙමයි. ඒ හිතපු ක්‍රමේ එයාලගේ වැඩිහිටියන්ගෙන් සමහරට ලැබෙන්නේ නැති විසගොහර සර්පයා දැක නෑර මෝඩයා කියලා ඒ වගේ මොකක් හරි කියලා තියෙන්න ඇති. එතකොට මේ දරුවෝ අර සර්පයා දැකගම ඒ සර්පයාට ගහන්න ඒ සර්පයාව නසන්න ඒක තමයි එයාලට අප තීරණේ. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දරුවන්ට අලුතෙන් හිතන ක්‍රමයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා පුතේ ඔයාලා කැමතිද? කවුරු හරි ඔයාලට වට කරගෙන ගහනවට? අනේ නෑ ස්වාමීනි. ඔයාලා කැමතිද පුතේ ඔයාලව කවුරු හරි මරනවට? අනේ නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් පුතේ මේ සතත් එහෙමනේ. මෙයාත් කැමති නෑනේ එයාට කවුරුත් ගහනවට. මෙයාත් කැමති නෑනේ එයාව කවුරුත් නසනවට. ඒ නිසා පුතේ අත්තානං උපමං කତ୍වා තමන්ව උපමා කරගෙන අන්න ඒක තමයි මේකේ ක්‍රමය. අත්තානං උපමං කତ୍වා තමාවම උපමාවට අරගෙන මේ දරුවා අදින් පස්සේ නහණීය කාටවත් හිංසා කරන්න එපා. න ඝාතයේ කවරෙක්වත් නසන්න එපා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දීපු ඒ දරුවන්ට හිතන්න දීපු ක්‍රමය. අපේ සංස දැන් ඔය ක්‍රමයට අපි අපේ හිතුවිල්ලට වරන් ගිහිල්ලා එතකොට මේන කියන දෙයක් තමයි තරුණයන් කියන එකක් තමයි මාව තේරුම් ගන්න කෙනෙක් නැහැ. හරි මං එයාව තේරුම් අරගෙන එයාට උදව් කරනවා. එයා කියන ඕන එකක් ඉවසනවා. එයාව අපහසුතාවයට පත් වෙන්න මම දෙන්නේ නැහැ. එතකොට මාව තේරුම් ගන්නේ කවුද සංස? දැන් ওই ප්‍රශ්නේ තමයි තරුණයන්ට. සමීර මේ සමාජයේ ජීවත් වෙනකොට ගොඩාක් අයගේ සිතුම් පැතුම් නිර්මාණය කරගන්නේ අනික් පැත්තෙන් තමන්ට සුවය සැදීම. එහෙම නැත්නම් අනික් පැත්තෙන් තමාව තේරුම් අරගෙන කටයුතු කිරීම. එයා මාව තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝ මාව තේරුම් ගන්න ඕන. එයාලා මාව තේරුම් අරන් කටයුතු කරන්න ඕන. ඔන්න ඔතන තමයි ගොඩාක් අයගේ පදනම. එතන හිටපු ගමන් ඒ තැනට ආපු ගමන් එතන ඉදිරියට නිර්මාණය වෙන්නේම වෙහෙස. අපේ සංසෙතින්දිත් ඒ මානසිකත්වය ඇතුළේ තියෙනව නේද මම හරි කියන තැන. ඔව් මම හරි. කියන්නේ මගේ පැත්තේ දැන් මෙහෙමත් තියෙනවා. දැන් මගේ පැත්තේ දොස් අඩුපාඩු තියෙන්න පුළුවන්. මට පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. ඊළඟට මට එකපාර නිකන් ගොඩාක් දුක හිතෙන්න පුළුවන් මට. ඊළඟට මේ මට ඉවසන්න බැරි වෙන්න පුළුවන්. දැන් එතකොට ඒව ඔක්කොම මට පුළුවන්. ඒවා අනිත් අය තේරුම් ගන්න ඕන. එහෙම තමයි ගොඩාක්. කියන්නේ අනිත් පැත්තෙන් අනුකම්පාව බලාපොරොත්තු වීම
අනිත් පැත්තිං තමන් උදෙසා ඉවසීමක් දැන් සමහරලාට යාළුව තරහ වෙනවා ඔන්න අපි හිතමු එක යාළුවෙක් හිතවත් භාවයේ තියෙන අතරීම කේන්ති අරගෙන තමන්ගේ යාළුවට බයිනවා. කේන්ති අරගෙන බයිනවා. අපි තුමු බැන්නට පස්සේ අනිත් යාළුවගේ හිත රිදෙනවා නේද? දැන් ඔන්න තමන් බැන්නා. බැන්නට පස්සේ අනිත් කෙනාගේ හිත රිදෙනවා. හිත රිදුනට පස්සේ එයා කල්පනා කරනවා එයාට සමහරලාට හිතේ රිදීමත් එක්ක එයාට ආයෙ බෑ මූණ බලලා කතා කරන්න. එයා ඊට පස්සේ එතනින් මේ මිත්‍ර සම්බන්ධي නවත්තනවා. එයා ආයෙ කතා කරන්නේ සමහරට එයා බලන්නේවත් නෑ. ඊට පස්සේ ඒ බැනපු කෙනා අනිත් යාළුවන්ට මෙහෙම කියනවා. මට ඒ වෙලාවේ පොඩ්ඩක් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මම ඒ වචනේ කිව්වා. ඉතින් ආයෙක තේරුම් ගන්න එපා. පොඩ්ඩක් මට මේ මොහොතේ කේන්ති කියපු එක ඇත්ත. නමුත් එයා අනිත් තේරුම් ගන්න එපා. එයා මං ගැන. මෙහෙම කියනවා. එතකොට කවුද වැරදි? අර බැනුම් අහපු බැනුම් අහලා හිත රිදීම නිසා මේ සුහදභාවයේ නවත්තපු කෙනා තමයි වැරදි. තමන් හරි. තමන්ට කේන්ති ගියා. කේන්ති ගිහලා තමන් පරුස වචනයක් හිත පෑරෙන වචනයක් කිව්වා. ඒ වචනේ කිව්වට පස්සේ අනිත් කෙනාට තිබුණා මාව තේරුම් ගන්න. මං කේන්ති ගියා. ඒ කේන්ති කියපු නිසායි මම මේ වචනේ කිව්වේ නැත්නම් මං එහෙම කියන්නේ. එහෙමයි. එතකොට හැම පැත්තෙම නිවැරදි කෙනා කවුද? තමන්. තමන් නිවැරදිය අනිත් අය ඔක්කොම දොස් සහිතය එක්ක අනිත් අය මාව තේරුම් ගත යුතුයි. ඔය තැන ඉඳලමනේ මේ ජීවිත නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. එතන ඉඳලා නිර්මාණය කරන්න ගන්න උත්සාහය වෙහෙසකින්මයි සමීර කෙලවර වෙන්නේ. ඒකමයි මේ වෙහෙස. ඒකමයි ස්ට්‍රෙස්. ඒකමයි සමහරවිට මේ රැට නිින්ද යන්නේ නැතුව සමහරවිට නිදිසුව නැතිකම නිසා බෙහෙත් පෙති බොන්නේ. ඒකෙන්මයි සමහරට මානසික ලෙඩ. ඒකෙන්මයි මානසික උපදේශකවරු මුණ ගැහි සතිපතා ක්ලිනික් ගිහිල්ලා ඒ වගේ කරුණු කරනා මේ ඔක්කොම ඇයි? මේ ඔක්කොටම වගේ ගොඩාක් බලපානවා අර තමන්ගේ පැත්තෙන් විතර කල්පනා කිරීම. අපි කොහොමද සමීර අනිත් අයවත් අඳුනාගෙන අනිත් අයගේ හිත දැනගත්ත උදවිය විදිහට ජීවත් වෙන්නේ? මේක හරි ලස්සන ක්‍රමයක්. තමන් කල්පනා කරලා බලන්න ඕන තමන් ආස මොනවටද කියලා. තමන් කැමති වෙන්නේ මොන වගේ ක්‍රමයකටද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. තමන් කැමති බාහිර සමාජයෙන් මෛත්‍රී කාය කර්ම ලබන්න ආසයි අපි. අපි කැමති නැද්ද සමීර? අනිත් අය අපි දිහා ප්‍රියව බලනවට අපි ආසයි. අපි මේ සමාජයට බැස්සට පස්සේ අනිත් අය ප්‍රසන්නව අපි දිහා බලනවනේ අපි ගොඩක් කැමති. සමහරවිට ඒ අය නිකන් අපිත් එක්ක ගෞරවාන්විත ඇසුරක් නම් පවත්වන්නේ. අපි ඒකටත් කැමතියි. ඊළඟට එයාලගේ ගාව තියෙනවා නම් අපේ හිත පාරවන්නේ නැති, අපි අකමැති දේවල් කරන්නේ නැති, අපිට පහසුව හදන පසුබිම අපි ඒකට කැමතියි. එතකොට අපි ගොඩාක් ආස එකක් තමයි මෛත්‍රී කාය කර්ම ලබන්න ආසයි අපි. ගෙවල් වල බලන්න ගේ අතුගාලා නැහැ. ගේ අතුගාලා නැතිකොට ගෙදර ඉන්න මිනිස්සු ගැන ඒ ගෙදර ඉන්න මිනිස්සුම කේන්ති ගන්නවා. ඇයි මේ අතුගාලා නැත්තේ? මෙතන මේ සාලේ මෙහෙම තියලා හොඳයිද? මේ මෙතන පොඩ්ඩක් පිළිවෙල කරන්න තිබ්බනේ. අර පුටුව අරහි, පාපිස්ස අරහි. ඇයි මෙහෙම? රණ්ඩුව පටන් ගන්න. ඔන්න බලනවා වටේ පිටේ දැල් දැක්කම මේ ඔන්න දොස් කියනවා මේ දැලක් කඩන්න බෑ මේ අත් කැඩිලාද කකුල් කැඩිලාද ඔන්න අහනවා නේ. එතකොට ඇයි අපි ඒ විදිහේ බැනාඩ ගැසීමකට ඒ වගේ වෙහෙසකට පත් වෙන්නේ සමීර? අපි කැමති ගෙදර අතු ගහලා පාපිස්ස පිළිවෙලකට තියලා පුටු ටික ලස්සනට තියලා දැල් එහෙමත් කඩලා නීට් එකට තියනවනම් අපි කැමති. ඒ මොකද්ද? අපි ආසයි බොහොම මෛත්‍රී සහගත කාය කර්මයෙන් යුක්තව අනිත් අය අපට කටයුතු කරනවට, අපි ඉන්න ගෙදර එයාලා පිළිවෙලකට තියනවට අපි කැමති. පාරේ යනවා. පාරේ තැන කුණු දාලා අපි සමහරට පාරේ යද්දි බැනනවා නේ මේ මිනිස්සු කිසිම නෑනේ රට ගැන හැඟීමක්. ආසවල් රටේ මෙහෙමද? ආසවල් රටේ මෙහෙමද? ඒ රටවල වල බලන්න එපයි. කුණු රොඩ්ඩක් බලාගන්න නැහැ කියලා අපි මේ මිනිස්සුන්ට බැන යනවා. ඇයි අපි එහෙම බයින්නේ? අපි කැමති
මේ මිනිස්සයා අර පාර කැතකුණු කරන්නේ නැතුව පාරට කුණු ගෙනල්ලා දාන්නේ නැතුව මිනිස්සු හරි ලස්සනට මේ අනිත් අය ගැන හිතලා වැඩ කරනවට අපි කැමති. මම කියන්නේ අපි කැමති ටික තමයි. ඊළඟට අපි හිතමු අපි පාරේ ඇවිදගෙන යනකොට ඔන්න අපිට චුයින් ගම් එකක් ගැලවෙනවා මේ අපේ සපත්තුවේ. ඒ චුයින් ගම් ගැලවුණාට පස්සේ දැන් ඒකේ ආයෙ කොළ ඇලවෙනවා. අර අපි වැදගත් විදිහට යන්න ගියපු ගමනේ කකුල් වල කොළ අලවගෙන හරි කරදරයකට අපි පත් වෙනවා. අපි එතකොට ඕන දොස් කියනවා මේ මිනිස්සු චුයින් ගම් එකක් කාලා ඒක ඩස්බින් එකකට දාන්නේ නැහැ නේ ඒක තැන් තැන් වල දානවා. ඇයි මේ කියලා ඔන්න අපි බයිනවා. එතකොට ඇයි අපි කැමති මෛත්‍රී කාය කර්මයට. ඔන්න අපි ආස දේව. ඊළඟට අපි ආස නැද්ද සමීර මෛත්‍රී වචන වලට? අපි හරි කැමතිනේ නේ. අපි කොයි කවුරුත් කැමති අපිට මේ හිත පෑරෙන්නේ නැති වෙන්න කතා කරනවට. අපිට වැදගත් වචන වලින් කතා කරනවට මං හිතන්නේ මේ සමාජේ කවුරුත් කැමති නැහැ නොවැදගත් වචන වලින් කතා කරනවට. වැදගත් වචන වලින් කතා කරනවට ප්‍රියශීලීව කතා කරනවට අවස්ථාව අඳුනගෙන කතා කරනවට අපි ගොඩාක් ආසයි. මේ අපි කැමති දේවල්. මෛත්‍රී සහගත කාය කර්ම ආසයි අපි. මෛත්‍රී සහගත වචන අපි ආසයි. ඊළඟට මෛත්‍රී සහගත ආකල්පෙන් අනිත් අය අපි ගැන කටයුතු කරනවට අපි කැමති නැද්ද? කැමති නේ. දැන් සමහරවිට මිනිස්සු හරි දුකටපත් වෙන එකක් තමයි ඔන්න අපි හිතමු එයා අලුතෙන් අලුත්ම වර්ගයේ ෆෝන් එකක් එයා අරගත්තා. එයා ඒ ෆෝන් එක අරගෙන යාළුවෝ තලයට යනකොට එයා ගොඩක් ආස යාළුවෝ එයාගේ ෆෝන් එක දැකලා සතුට වෙනවට. එයා කැමති මේ අලුත් මේ බ්‍රෑන්ඩ් එක නේද ඒක අලුතෙන් එකක් ගත්තා ඔයානේ. එයා ඒක අහන්න කැමති. අපි හිතමු එයාට කවුරු හරි කිව්වා කියලා මේ යා අලුතෙන් එකක් ගන්න දැන් ප්‍රශ්න වැදෙන්නේ හිටියේ. කොහොමද ඔය අලුතෙන් එකක් එකපාර කියලා අහනවට එයා කැමතිද? කැමති නෑ. එහෙමයි. අපි ආස නෑ සමීර ඉරිසියා කරනවට අපිට කවුරුත් අපිට ඉරිසියා කරනවට අපි ආස නෑ. අපි කැමති නෑ. ඊළඟට අපි කවුරුත් කැමති නෑ අනිත් අය අපි කෙරෙහි ද්වේෂ සහගතව ඉන්නවට තරහින් ඉන්නවට අපි කැමති නෑ. අනිත් අය නිකන් අපිව නිකන් අර මේ පහත් තැනකට දාලා දෙකේ කොලේට දාලා අපි ගැන කටයුතු කරනවට එයාලා අධික මාන්නකින් අපි ගැන කටයුතු කරනවට අපි කැමති නෑ. අපි බාහිර සමාජයෙන් ආස කරන ආකල්ප විදිහට නිහතමානීකම, මුදිතාව, මෛත්‍රිය, කාරුණික බව අපි මේවා අපේක්ෂා කරනවා. මේ තමයි අපි බාහිරින් ආසා කරන දේවල්. අත්තානං උපමං කත්වා. ඉතින් තමන් උපමා කරගන්න. තමන් උපමා කරගත්තොත් ඔයාලට අනිත් අයගේ හිත අඳුන ගන්න පුළුවන්. මොකද අනිත් අයගේ හිත අඳුන ගැනීම කියලා කියන්නේ සමීර. අනිත් අයත් එහෙනම් ආස කරන්නේ මෛත්‍රී සහගත කාය කර්ම වලටයි. අපි අනිත් අය අඳුනගෙන ජීවත් වෙද්දී අපිට මේ සමාජයේ ජීවත් වෙන්න වෙන්නේ ජීවත් විය යුත්තේ මෛත්‍රී සහගත කාය කර්මයි. අපේ සංස ඔය ආකාරයට යම් කෙනෙක් ජීවත් වීමේදී මම දකිනවා ඉතින් පොඩි අභියෝග දෙකක් විතර. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් මේ අපි කියන අවවාදයන් ඒ විදිහට මේ වගේ ඉවසීමෙන් ලොකු අනික් අය කැමති දේවල්ම දෙමින් ඉන්නවා. එතකොට ඔහු හිතනවා මේ කෙනා මම මේ දෙන හින්දා අද වෙනස් වෙයි, හෙට වෙනස් වෙයි, තව අවුරුද්දක වෙනස් වෙයි, අවුරුදු 3ක වෙනස් වෙයි, අවුරුදු 5ක වෙනස් වෙයි, වෙනස් වෙන්නෙම නෑ අර චරිතය. එතකොට කවදා හරි අරයට හිතෙනවා මෙයා දෙන්නේ මේක නම් මේකට ගැලපෙන්නේ නැහැ. මම දෙන්න ඕනෙත් ඒකට ගැලපෙන එකක් කියලා සමහරට අර පුද්ගලයා අතනම අර විදිහටම අර පුද්ගලයාගේ ගති ලක්ෂණම අනුගමනය කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. තව එකක් ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ විදිහට ඉවසීමෙන් ඉන්නකොට මොනවා කළත් ඉවසනකොට හිතන්න පුළුවන් මේ කොහේ තියෙන නෝන්ජල්කමක්ද දන්නේ මෙහෙම ගියොත් එහෙම ඔක්කොම ඉවර වෙනවා කියලා තව අදහසක් ඔහුගේ හිතට ඇහිලා අර ලස්සන සුන්දර අදහස් සමහරලාට යටපත් වෙන්න පුළුවන්. මේ අභියෝග දෙකෙන් අපි බේරෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් මේක රැකගන්න ඉස්සරහට යන්නේ මේ අභියෝග දෙකෙම බේරෙන්න තියෙන්නේ තමන්ගේ යහපත තමා රැකගත යුතුයි කියලා හිතන තැන. ඒ කියන්නේ අනිත් අයගේ දුරුගුණ තිබුණා කියලා අනිත් අයගේ දුර්වලතා තිබුණා කියලා මමද ඒ දුර්වලතාවයට ආ යුතුයි. මමද ඒ දුර්වලතාවය මගේ ජීවිතයට ගලපාගත යුතුයි කියලා හිතන තැනට ආවා කියලා කියන්නේ. හරියට මේ වගේ අනිත් අයට අසූචි ගාගෙන ඉන්න පුළුවන් නම් ඇයි මොකෝ මට බැරි මාත් ගා ගන්නවා. අන්න ඒ වගේ එකක් නේ. අනිත් අයට මඩේ බහින්න පුළුවන් නම් මොකෝ මට බැරි මාත් බහිනවා මඩට. එහෙම ඉතින් එකක් නේ.
එතකොට මේක ඉතින් අපි හොඳට තේරුම් ගන්න ඕන අපිට වඩාත් වටින්නේ සමීර මොන වගේ දෙයක්ද කියලා. අපිට වටින්නේ අපේ ළඟ තියෙන ක්වොලිටි එකක්. අපේ ළඟ තියෙන ගුණයක්. ඇත්තම මේ ගුණය තුළ පිහිටලා ඉන්නකොට ඒ ගුණයෙන් ලබන යම් සුවයක් ඇද්ද? ඒ සුවයේ අහලකටවත් අපිට අගුණයක් තුලින් එන්න බෑ. ඒ නිසා දැන් ගුණධර්ම නැති ලෝකයක අපි අපේ ළඟත් අගුණ ධර්මම තියාගෙන හිටිය කියලා කියන්නේ අපි අපේ වෙහෙස වැඩි කරගත්තා. ගුණධර්ම නැති සමාජයක උනත් අපි පුංචිවට හරි ගුණධර්ම උපදවගෙන යන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ. මේ ගුණධර්ම උපදවාගෙන යන මාවත තමයි අපිට චූටිවට හරි සැනසෙල්ලක් හැදෙන තැන. ආන්ගේ විශ්වාසය අපිට තියෙනවා. වෙහෙසක් වුණත් ප්‍රතිඵලයක් තියෙනවා. වෙහෙසක් වුණත් ඒ වෙහෙස සමීර සමහරට මේ සමාජ ජීවත් වෙද්දි වෙහෙසක් වෙන්න පුළුවන්. දැන් ඇතැම් වූ මේ අපි මෙහෙම බණපද කියනකොටත් කල්පනා කරනවානේ මේ ස්වාමීන් වහන්සේලා නම් ඉන්නේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ. ස්වාමීන් වහන්සේලාට ඔය මේ තියෙන පරිසරේ සාමකාමී පරිසරයක්. ඉතින් ස්වාමීන් වහන්සේලා මෙහෙම පරිසරයක ඉඳලා මේ කාරණා කියනවා අපි මේ අසාධාරණීය අයුක්තිය ඊළඟට මේ එකිනෙකාට කපාගෙනලි මෙව්ව අස්සේ අපි ඉන්නේ. අපිනේ ඇත්ත ලෝකේ ඉන්නේ කියලා කියන්නේ. උන්වහන්සේලා අපේ දුක හඳුනන්නේ. ආන් එහෙම සමහරු කල්පනා කරනවානේ. දැන් එහෙම එකක් නෙමෙයි මේ. දුක මනාකොට අඳුනගත්ත බුදු කෙනෙකුගේ දහම් පරියායක් මේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බැලූ විදිහ සමීර දැන් එක අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් කැලේ කුටියක ඉන්නකොට සමීර ඒ භික්ෂුව කලුරිය කළා සර්පෙක් දෂ්ට කළා. විස ගොහෝර සර්පෙක් ඒ භික්ෂුවට දෂ්ට කළා. දෂ්ට කළා ඒ භික්ෂුව මේ ඒ හේතුවෙන් කාලක්‍රියා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආරංචි වුණා මේ විස ගොහෝර සර්පෙක් මේ භික්ෂුවට දෂ්ට කරලා භික්ෂුව කලුරිය කළා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට වදාරපදී මහණෙනි සතර සර්ප රාජ කුරවලටම මෙත් පතුරවන්න. මෙත්සිත පතුරවන්න මහණෙනි. මෙත්සිත පතුරවනවා නම් සර්පයෝ දෂ්ට කරලා ඔබට හානි වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දීපු විසඳුම. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ නැහැනේ මහණෙනි අද අදින් පස්සේ මේ සර්පයෙක් දැක්කොත් එහෙම ඒ සර්පයාට ඔබ මේ ලොකු ගලක් අරගෙන ගහන්න. එහෙම කිව්වේ නේද? නේද? මම කියන්නේ එක්කෝ සර්පයාට මේ ලාම්පු තෙල් ගාලා ඌ එලවන්න. අර සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ජන සමාජය තුළ අපි අපේ සුවය කැමැත්තෙන් අනිත් අයට හිංසා දීම කියන එක බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවේ ගෑවිලාවත් නැහැ. අපි අපේ සුවය බලාගෙන අපි අනිත් අයට හිංසා කරනවා. අපිට සුව පහසුව අපේ සුව පහසුව වෙනුවෙන් අන් අයට හිංසාව. බලන්න ඒක ඒ ක්‍රමයට කල්පනා කරාම කොච්චර අමානුෂිකද සමීර? අපිට අපේ සුවය වෙනුවෙන් අපි තව කෙනෙකුට හිංසාව අරගෙන ඉනවා. අපේ ජීවිත පැවැත්ම වෙනුවෙන් තව කෙනෙක්ව නසනවා. බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවේ ඒ බඳු පැනවීමක් භාග්‍යවතුන් වහන්සේ කොයි තැනකවත් කරලා නැහැ. ඒ නිසා අපි හොඳට මේක තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන අපි අපේ ජීවිතේ ගොඩාක් ආසා කරන දේවල් අපි සමීර අනිත් සමාජයට දෙන්න මහන්සි ගන්න ඕනේ. අපි ගොඩාක් ආසා කරන දේවල් අපි අනිත් අයට දෙන්නේ අපි ඒවට හැබෑවට ආස නිසා. අපි අවංකකමට ආසයි නම් අපි දිය යුත්තේ අවංකකම. අපි තමන්ගේ ජීවිතේ දියුණු වෙලා ඉස්සරහට යනකොට අනිත් අය ඉරිසියාව නොකර ආවා කියලා කැමති නම් අපිත් කළ යුත්තේ ඉරිසියා නොකිරීම. අපි කැමති නම් මෛත්‍රියෙන් මිනිස්සු අපි දිහා කටයුතු කරනවා දකින්න. අපිද කළ යුත්තේ මෛත්‍රිය. මම මේකට තේරෙන්න හරි ලස්සනයි. ඒ කියන්නේ මේ කතාව තුළින් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මේක අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධිය. මේක තියෙන්නේ පංචතන්ත්‍රය කියන පොතේ. ඔය පංචතන්ත්‍රය කියලා සාමාන්‍ය මම හිතනවා මේ දරුවොත් කියවලා ඇති පොත. සාමාන්‍යයෙන් ඒ පොතේ ජීවිතය ගැන දැනුම් තේරුම් ඇති කරගන්න වටින කතාපුවත් කීපයක්ම තියෙනවා ඒ වගේ. හැම කතාවක්ම ජීවිතය ගැන ලොකු අර්ථයක් සලසා ගන්න උපකාර කරනවා කියලා අපිට කියන්න බෑ. නමුත් ඒකේ තියෙනවා හරි වටින බොහොම සුන්දර අපිට මතකයේ දරා ගන්න පහසු කතා. ඒකේ තියෙනවා සමීර එක රාජ පවුලක
එක රාජධානියක තමයි මේක වෙන්නේ. රජ්ජුරුවෝ කෙරෙහි බලවත් මේ විශ්වාසය දිනාගත්ත බොහොම ධනවත් සිටුවරයෙක් හිටියා. ඒ සිටුතුමා රජ්ජුරුවන්ගේ හිත දිනාගෙන හිටපු කෙනෙක්. ඒ සිටුතුමාගේ නිවසේ දවසක් බොහොම උත්සවශ්‍රීයේ මංගල උත්සවයක් තිබුණා. ඉතින් සිටුවරයෙක්ගෙන එතකොට දැන් මේ සිටුවරයාගේ නිවසට එන්නේ සමීර සිටුවරු. ඊට පස්සේ රාජකීය පවුලේ කට්ටිය, ව්‍යාපාරිකයෝ, දැන් මේ වගේ සම්භාවනීය පිරිස් මෙතෙන් එනවනේ. එතකොට ඒ වගේ සම්භාවනීය පිරිස් එන තැනක අදටත් තියෙනව නේද අර විශේෂයෙන් ආසුන් පැනවීම, VIP පුටු වෙනම, VIP අයට ඛණ්ඩ වෙනම. දැන් එහෙම හදනවනේ. මේ සිටු මන්දිරෙත් එහෙම හදලා තිබ්බා. අර රාජධානියේ රජ්ජුරුවන්ගේ මේ රාජ මන්දිරයේ වටේ අත්තුපතු ගාගෙන සුද්ධ පවිත්‍ර කරගෙන ඉන්න සේවකෙක් හිටියා. මේ සේවකයා ඉතින් රජුරවන්ටත් හිතවත්. ඊළඟට මේ සිටුතුමාට හරි හිතවත්. නමුත් මේ සේවකයෙක්නේ. දැන් මෙයා රජුරවන්ට ගොඩාක් ලං වුණත් මෙයා සේවකයානේ. මෙයා බොහොම මේ රාජධානියේ හිටපු සාමාන්‍ය අතපතු ගන්න සේවකයෙක්. සිටුතුමාත් එක්ක තියෙන අර හිතවත්කමට මේ සේවකයාත් ලස්සනට ඇඳලා මේ උත්සවයට ඇවිල්ලා තියෙනවා. එතකොට එයා එහෙම එන්න ඇති ඇයි සමීර? එයාට හිතුණා අපේ සිටුතුමානේ. අපේ සිටුතුමාගේ උත්සවයට අපි ගියේ නැත්තම් හරි නෑ. ඉතින් මෙයා සමහරට වෙන කාගෙන් හරි ඉල්ලගෙන උනත් වෙන්න පුළුවන් ලස්සන ඇඳුමක් එහෙම ඇඳන් ආවේ. විශේෂයෙන් සැරසිලා යන්න තියෙනවා. මෙයා බොහොම අහිංසක විදිහට තොණ්ඩ ආවා. ආවට පස්සේ මෙයාට ඒක ගැන ගානක් තියලා නැති වෙදී මෙයා ඉඳගත්තේ අර VIP පුටුවක. ඒ පුටුවක ඉඳගෙන මෙයා ඉතින් හරි බරි ගහලා හිටියා. ඔය මොහොතේ සිටුතුමා කවුරු හරි එහෙම විශේෂ මේ ආරාධිත කෙනෙක්, VIP කෙනෙක් අතිමුත් අල්ලගෙන එකතු කරගෙන ආවා මෙතෙන්. ඒ එක්කන් එනකොට ඒ අයට වාඩි වෙන්න සුදුසු පුටුවේ අර සේවකයා හරි බරි ගහලා ඉන්නේ. මේ සිටුතුමා තමන්ගේ වැදගත්කම රැක ගැනීම උදෙසා අර සේවකයාට බොහොම පහත් විදිහට බැන්නා. බැනලා කිව්වා ඔතනින් ඉවත් වෙන්න. මේ වැදගත් මිනිස්සු ඉඳගන්න පුටුවල උඹ කවුද ඉඳගන්නේ කියලා අර දොස් කිව්වා. ඉතින් සමීර අර වගේ පිරිසක් මැද්ද මෙයාට කොහොම දුක හිතෙන්නේ නැද්ද? මෙයාට දුක හිතුණා. දුකත් එක්ක මෙයාට ආවා තද්ද කේන්තිය. හොඳයි මම බලා ගන්නවා. එතකොට මේ සිටුතුමාගේ තිබුණ ලොකු දෝෂයක් ඒ සිටුතුමාට බැරුව ගියා අර සේවකයාගේ හිතට මොකක් වෙයිද කියලා හිතන්න. ඇයි එහෙම බැරි උනේ? ඒ සිටුතුමා කල්පනා කරේ නෑ මට ඔහොම එකක් වුණොත් මං කොහොමද ඒක දරන්නේ? කවුරු හරි ප්‍රසිද්ධ පිරිසක් මැද්දේ මාව ලැජ්ජාවට පත් වෙන විදිහට කවුරු හරි මට බැන්නොත් නිකන් මාව පළ නොකියා මට මොන හරි කරොත් ඒක මට කොහොමද දොරොත්තු දෙන්නේ? ඒක හිතුවේ. හිතන්නේ නැතුව අර සේවකයාට බොහොම මේ පහත් විදිහට දොස් කිව්වා. දොස් කියලා සේවකයාව මේ පුටුවෙන් ඉවත් කළා. ඉතින් සේවකයා බොහොම දුකින් ඉඳලා සමහරට එයා මංගල උත්සවයට ඉන්නත් නැතුව ඇති. එයා හිමීට ගියා. ගිහිල්ලා මෙයා ඉතින් හරි ටිකක් මේ සැලසුම් හදන්න දක්ෂේ. මෙයා කලේ මොකද්ද සමීර සතියක් විතර යන්න ඇරියා ඔය කොහොම. දවසක් රජමාලිගාවේ රජුරෝ උදේට අනුභව කරලා අඩ නින්දක වගේ ඉඳිද්දි දැන් රජුරන්ට හාන්සිපුටුවක් තිබ්බා. හාන්සිපුටුවේ රජුරෝ පොඩ අඩ නින්දේ වගේ වෙලා. එහෙම ඉද්දි මෙයා අතු ගන්නවා. මෙයා අතු ගන්න ගමන් එකපාර කිව්වා එකත් එකටම අර සිටුවරයා නම් හරි එඩිතර මිනිහෙක්. දැන් ඒ කියන්නේ අර මංගල උත්සවයේ තිබ්බ සිටුතුමා ගැන. එඩිතර මිනිස්සෙක් නැත්තම් ඉතින් මේ රජමාලිගාව ඇතුලේදීම අග්‍ර මහේසිකාව වැළඳ ගන්න නෑනේ කියලා කිව්වා. මේක කියපු ගමන් අර අඩනින්දේ හිටපු මහරජාට මේක ඇහුණා. රජුර එකපාර නැගිටලා සේවකයාට කඩුව දික් කරලා ඇහුවා මොකද්ද උඹ කිව්වේ මට ඇත්ත කියපන්. එතකොට මේ සේවකයා කිව්වා අනේ දේවේනි මට සමාව වෙන්න ඕන. ඊයේ ටිකක් වැඩිපුර යාළුවොත් එක්ක සූදු සෙල්ලම් කරා. ටිකක් මත්පැනුත් මම පාවිච්චි කළා. මට ඔය හරි නිින්දක් ලැබුණේ නිකන් නිදි කලන්තෙට වගේ මට මොන හරි කියවෙන්න ඇති රජතුමනි ලොකුවට හිතන්න එපා ඒක.
ඒ හිතලා මතලා කියප එකක් නෙවෙයි මම. මේ සේවකයා එහෙම කිව්වා. රජුරෝ යලි යලි ඇහුවා උඹ කියපන් උඹ කියපු වචනේ මට බාගෙට ඇහුණා මට ඒක පැහැදිලිව කියපන් කිව්වා. එතකොට මෙයා ආයෙ කිව්වා අනේ නෑ රජතුමනි මට එහෙම මේ ඒක කල්පනාවකින් කියප එකක් නෙමෙයි. ඔය මේ නිදිමත වැඩිකමට කියවෙන්න ඇත්තේ. ඔබතුමා ඒ ගැන එච්චර හිතන්න එපා කියලා සමාව ගත්තා. හැබැයි රජුරන්ගේ හිතට ඇතුල් කළා මොකද්ද? සැකය. රජුරු ඕක ගැන හිතා හිටියා රජුරන්ට වෙහෙස කරයි. රජුරන්ට ගන්න පුළුවන් හොඳම තීරණේ. දැන් අගමෙහෙසි දකින්නකොටත් රජුරන්ට කේන්ති යනවා. මේ මෙහෙසි මන් නැති වෙලාවේ මගේ යටතේ ඉන්න ඒ සිටුවරයාව යම් අයුරකින් හාද කරගෙන මේ මාලිගාව ඇතුළතදීම ඔහුත් එක්ක එකට තුරුල් වෙලා ඉඳලා කියලා දැන් රජුරන්ට කේන්ති යනවා. රජුරු තීරණයකට ආවා. රාජ සන්නස්පත්‍රයක් යවනවා සේවකයෙකුගේ අතේ අර සිටුතුමාගේ නිවසට. අදින් පස්සේ මාලිගාවේ පස් පා ගන්න එපා. ඒක තමයි ඒක තිබ්බේ. එතකොට අර රජුගේ තිබුණු සියලු වරප්‍රසාද අර සිටුවරයට එක මොහොතකින් නැතුව ගියා. දැන් මේ සිටුවරයට හිතාගන්න බෑ මොකද්ද වුනේ. දැන් රජුට වැරද්දක් කරලත් නෑ. මොකද්ද වුනේ කියන එක හිතාගන්නත් බෑ. හැබැයි මේ සිටුවරය කල්පනා කළා රජුරුවන්ගේ කෝපය යම් අයුරකින් මාසෙකින් විතර නෙවෙයිනේ. කෝපේ නිවුනට පස්සේ මම යනවා. එහෙම හිතාගෙන ටික දවසක් ඉඳලා තියෙනවා. කොහමරි මාසෙකට විතර පස්සේ ඔන්න මේ සිටුවරයා රාජමාලිගාව ඇතුළට එන්න හදනකොටම රාජපුරුෂයන්ට අණ ලැබිලා තියෙනවනේ ඔය පුද්ගලයාට ඇතුළට එන්න දෙන්න එපා කියලා. රාජපුරුෂයා අර හෙලි වලින් මේ මග හරස් කළා. ඇතුළට එන්න තහනම් කිව්වා. එතකොට සිටුතුමා අසරණයි. සිටුතුමා ඉන්නවා මේ දොරටුව ගාව. ওই මොහොතේම අර සේවකයා ඇවිල්ලා තිනවා ඉතින් හම්බෙට. ඒ සේවකයා ඇවිල්ලා සිටුතුමාට කතා කරන්නේ. සිටුතුමා දිහා රවලා බලාගෙන අර රාජපුරුෂයන්ට කිව්වා මේ ඔය සිටුතුමාත් එක්ක පරිස්සමින් කටයුතු කරන්න ඕන. නැත්තම් නිකන් මාව පුටුවෙන් ඇදලා දැම්මා වගේ උඹලාවත් කොහෙන් ඇදලා දායිද දන්නේ කියලා අර රාජපුරුෂයන්ට වචනයක් කිව්වා. එතකොටම සිටුතුමාට තේරුණා එහෙනම් මොහුගේ තමයි මේ වැඩි. මොහු එදා අර පුටුවෙන් ඇදලා දාපු එක හිතේ තියාගෙන ඉන්නවා. ඒ සිටුතුමා බොහොම කල්පනාවෙන් ඒ ගැන හිතුවා. එතුමා කල්පනා කළා ඇත්තෙම එදා උනේ මගෙන් වැරද්දක් ඒක හොඳ නැහැ. ඔහුට ඒකට හිත පැහැරිලා. සිටුතුමා සාමාන්‍යයෙන් සතියක් විතර යන්න ඇරලා මොහුට විශේෂ පණිවිඩයක් එවනවා. මොහුගේ ගෙදෙට්ට විශේෂ පණිවිඩයක් එවනවා. පවුලේ කට්ටියත් එක්ක එන්න ඔබ වෙනුවෙන්ම අපේ නිවසේ විශේෂ සාදයක් තියෙනවා. එතකොට මහා සිටුවරයෙක්ගේ මහා මන්දිරයක මේ සාමාන්‍ය සේවකයෙකුට විශේෂ සාදයක්. ඉතින් එයාගේ ජීවිතේ එක විශේෂ ගන්න. එයා තමන්ගේ නෝනවත් අන්දගෙන, දරු පැටවුත් මේ ලස්සනට අන්දගෙන, මෙයාත් ලස්සනට ඇඳලා ඒ සිටුතුමාගේ ආරාධනාව පිළිඅරගෙන ගියා. ගිහිල්ලා ඉතින් සිටුතුමා හොඳට සංග්‍රහ කළා. ඒ හොඳට සංග්‍රහ කළා අර හිත දිනාගත්ත. දැන් ඒ සේවකයාගේ හිතේ යම් පළුද්දක් තිබුණාද? ඒ පළුද්ද කැඩෙනකන් සිටුතුමා බොහොම සුහදව ඔහුට ලං වුණා. ඔහුට ලං වෙලා මේ සිටුතුමා ලක්ෂයක් අගනා සලුවක් මේ සේවකයට පරිත්‍යාග කළා කියනවා. ඉතින් මේ සලුව කිබඳු සලුවක් සමහරට ඒ සේවකයෙකුගේ ජීවිත කාලෙටම එකක් වගේ. ඔහුට ඒක ලොකු දෙයක්. ඔහු බොහොම ගෞරවයෙන් ඇස්වල කඳුළු පුරවගෙන මේක ගන්න. ඒක දෙන ගමන් සිටුතුමා ඇහුවා. මට නුඹගෙන් දැනගන්න කාරණාවක් තියෙනවා. එදා අර මගුල් ගෙදරදී සිද්ධ වෙච්ච සිදුවීම ගැන නුඹ ඉන්නේ මගෙත් එක තරහින්ද? ඇහුවා. අහව ගමන් ඒ සේවකයා කිව්වා සිටුතුමනි එදා මහා පිරිසක් මැද්දේ මේක උනේ. මගේ හිත පෑරුණා. මං හරි වෙහෙසක තමයි හිටියේ. ඔහු එහෙම කිව්වා. එතකොට සිටුතුමා ඒත් එක්කම ඇහුවා. ඒ සිටුතුමා ඒ මොහොතේම සමාව ගත්තා. සිටුතුමා කිව්වා මගේ වෙච්ච ලොකු වැරද්දක් ඒක. මට එහෙම නොකර ඉන්න තිබුණා. මට එහෙම පරුස වචනයක් නැතුව දරුණු වචනයක් නැතුව ඔබට කියන්න තිබුණා ওই පුටුව ඔබට සුදුසු නෑ. ඔබ මේ අනෙක් පුටුවේ වාඩි වෙන්න අන්න අතන තියෙන ඕගොල්ලන්ට පුටු. දැන් එහෙම ඇත්තටම සමීර කියන්න තිබ්බනේ. එහෙම. ඕගොල්ලන්ගේ පුටුව අන්න අතන තියෙන්නේ. අනේ උතන මේගොල්ලෝ වාඩි වෙන්නේ. ඔය නැගිටලා ඇති කියන්නේ. එහෙම කිව්වනම් කිසි ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. එතකොට සිටුතුමා කිව්වා මගෙන් ඒ වැරද්ද වුණා මට ඒක මගෙන් වෙච්ච දෝෂය. ඊට පස්සේ රජුරුව මට මාලිගාවට එන එක තහනම් කළා.
රජ්ජුරුව මාලිගාවට එන්න තහනම් කරපු එකයි මේකයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා ඇහුවා. එතකොට අර සේවකයා කිව්වා සිටුතුමනි ඔබතුමා ඒක ගැන හිතන්න එපා. රජුරංගෝ හිතේ තියෙන කේන්තිය තව දවස් කිහිපකින් හැල්ලයි කිව්වා. එච්චරයි කිව්වේ. ඊට පස්සේ ඒකේ ඔය පොතේ තියෙන ඔය විස්තරේ සේවකයා ඊට දවස් කිහිපයක් ගියාට පස්සේ ආයෙමත් රජුරුව විවේක සුවයෙන් ඉන්න වෙලාව බලලා එදත් රජුරුව අර වගේ හාන්සි පුටුවේ නේ අඩ නින්දේ වගේ ඉන්න වෙලාවේ මෙයා අතු ගාන ගමන් වචනයක් කිව්වා. හොඳට පැහැදිලිව රජුරන්ට ඇහෙන විදිහට අපේ රජුරුවෝ රජකම් කළත් ලැජ්ජාවක් නැති කෙනෙක් නේ. නැත්තම් ඉතින් වැසිකිලි කරන ගමන් වැසිකිලියේ වාඩි වෙලා කැකිරි කයිද කියලා වචනයක් කිව්වා. ඒක රජුරුවෝ කවදාවත් කරලා නැති දෙයක්. දැන් රජුරුවන්ගේ ජීවිතය ගැන රජුරුවෝ දන්නවනේ. එහෙමයි. කවමදාකවත් රජුරුවෝ කරලා නැහැ. මේ වැසිකිලියේ වාඩි වෙලා ඉද්දි කැකිරි අනුභව කරලා නැහැ. නමුත් මේ සේවකයා නිකන් ඇහෙන් දැක්ක එකක් වගේ ඒක කිව්වා. එතකොට රජුරුව ආයෙමත් කලබලෙන් නැගිටලා කඩුව දික් කරලා ඇහුවා උඹ මොකද්ද කියපු කතාව. එතකොට මෙයා අරකම කිව්වා. නෑ රජතුමනි යාළුවොත් එක්ක සූදු කළා. මත්පැන් ටිකකුත් තෙවුණා. ටිකක් පරක් වෙලා නිදාගත්තේ මං නිදිමත හිටියේ. මට ඔය අඩ නින්දේ නිදි කලන්තෙට වගේ මොන හරි කියවෙන්නේ නැති රජතුමනි ඒක වැඩි හිතන්න එපා. එතකොට රජුරුව තමන් ගැනම කල්පනා කළා මේ කාට විකාර මං කවදාවත් කරලා නැති එකක් මේක එකපාර කිව්වා. ඒකත් එකටම කලින් කියපු එකත් මේ වගේ මොකක් හරි එකක් වෙන්නේ නැති. එහෙමයි. අර කලින් රජුරගේ හිතේ තිබුණු සැකය එක සැනකින් නැතුව ගියා. ඒකේ විස්තරය තියෙනවා ඊට පස්සේ රජුරුව කලින් අර සිටුවරයාට දුන්නට වඩා දෙගුණයක් වරප්‍රසාද සහිතව යලිත් වතාවක් ඒ රජුරුවන්ගේ රජමාලිගාවට කැඳෙව්වා කියනවා. දැන් මේ කතාවේ දැන් ඒක හරි කපටිකම් එක්ක ගියපු විස්තරයක් මේකේ තියෙන්නේ. නමුත් මේ කතාවෙන් අපිට ගන්න ලොකු දෙයක් තියෙනවා. තමන්ගේ යටතේ හිටපු සුළු සේවකයෙකුට වුණත් ඔහුගේ සිතැඟි අඳුනා නොගෙන කටයුතු කිරීම නිසා කොච්චර දුරදිග ගියව ප්‍රශ්නයක් හැදුනදනේ. බැරි වෙලාවත් ඒක සමීර තේරුම් කරගන්න බැරුව ගියා නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නෙම නැහනේ. බලන්න සිටුවරය උපක්‍රමශීලී වුණ නැත්තම්. සිටුවරයා උපක්‍රමශීලී වුණ නැත්තම් ඊළඟට සිටුවරයා නිහතමානී වුණ නැත්තම්. දැන් සිටුවරයා අපි හිතමු මේ පුද්ගලයා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න කරලා තියෙන්නේ මේ පුද්ගලයාව තියන්න නරකයි කියලා ඒ සේවකයව නැසුවන. සිටුවරයට ඒකට බලය තියෙනවා. ඔහුව නැසුවා නම් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රජුරන්ගේ හිතේ තියෙන සැකේ නැතු යන්නේ. ඒ සිටුවරයා බොහොම නුවණින් සලකලා ඒ වෙලාවේ කටයුතු කළා. ඒ නිසා අපි මේ වගේ කොච්චර අපිට තේරුම් ගන්න තියෙනවද? අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට සමීර අපිට හරි පහසුවක්. අනිත් අයගේ සිතෙන්ගේ අඳුනාගෙන අනිත් අයට පුළුවන් හැටියකට සුවය හදන ජීවිතයක් අපි ගත කරනවා නම් අපිට බැරි වෙයි සම්පූර්ණ එක කරන්න. නමුත් අපි උත්සාහ කරන්න ඕන අපේ සුවය බාහිරින් පතනවට වඩා අපි බලන්න ඕන මේ සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට පහසුවක් වෙලා ඉන්න. ඒකම තමයි අපේ පහසුව. අපි අනිත් අයට පහසුවක් හැදෙන විදිහට අපේ ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි ගන්නවා නම් අපේ හිතත් පහසුයි. අපේ කායික ක්‍රියාත් පහසුයි. දැන් ගෙදරක ඉන්නවා නම් එහෙම හිතන එක්කනේ. එයා ගෙදර මකුලේ දරක් තියන්නේ නේ මේ ගේ හොඳට අස්පස් කරලා එයා ලස්සනට තියාගන්නවා. ඒ ලස්සනට තියාගන්නේ මේ ගෙදර මිනිස්සුන්ට මේ ගෙවල් පිළිවෙලකට තිබ්බනම් හරි පහසුයි. අපි හිතමු දුවක් හරි පුතෙක් හරි හිතනවා අපේ තාත්තට වුණත් තාත්තා මහන්සි වෙලා ගෙදර එනකොට ගෙදර පිළිවෙලකට තිබ්බොත් තාත්තට හොඳයිනේ. තාත්තා කොච්චර සතුටු වෙයිද? එයා එහෙම හිතලා අපි හිතමු ගේ අස් කරලා තියාගන්නවා. එතකොට ඇත්තටම තාත්තටත් පහසුයි. ඇත්තටම ඒක එයාටත් පහසුවක් නෙමෙයිද? එයාටත් පහසුයි. අපි පාරක යනකොට සමීර අපි කොටිම චොයින්ගම් එකක් අයින් කරනකොට පවා අපි හිතලා බලනවනේ අනේ මේක මේ බිම වැටිලා. ඔය අපි ඔහේ දාලා තිබ්බොත් එහෙම මේක මේ කාගේ හරි කකුල කැලවෙන්න පුළුවන්. සමහරට මේ අපි හිතමු සම්මුඛ පරීක්ෂණයකට වගේ යන ටික ලස්සනට පිළිවෙලකට ඇඳගෙන යන ළමයෙක්ගේ මේ චොයින්ගම් එක වගේ පෑගිලා ඒකෙන් අර සපත්තු වල තව තව ජරාව ගෑවිලා එයා සමහරට සෑහෙන දැන් චොයින්ගම් එකක් වගේ ඇලවිලා ඇතිනේ හැමෝගෙම ওই සපත්තු වල එහෙම චොයින්ගම්. එතකොට ඕක මහපාරම් මැද්දේ ඕක ගලවන්න අමාරුයි. බස් එකකට නැග්ගත් ඒකේ තියෙන ජරාව හැමතැනම ඇලවෙනවා. හරි අපහසුතාවයටපත් වෙනවනේ මිනිස්සු. අපි ඒක හිතුවොත් හිතලා අපි ඒක නොකර ඉන්නවා. අනිත් අයට පහසුයි.
අපි කරපු ක්‍රියාව සම්බන්ධයෙන් නිකන් අපිටම නැද්ද සමීර යම් කිසි සතුටක්? අපිටම සතුටක් තියෙනවා. මේ වගේ මම මේ පුංචි එකක් කියන්නේ ලොකු දේවලුත් තමන්ගේ ජීවිතයට ගලප ගන්න උපකාර පිණිසයි. මොකද මේක කෙලවරක් කරන්න බැරි මාතෘකාවක්. මේ යම් කිසි කෙනෙකුගේ හිතීමේ පරාසය වැඩි වෙන්න එයාට හදාගන්න පුළුවන් පරාසය වැඩිමයි. ඒකනේ දැන් බුදු කෙනෙකුගේ ජීවිතය ගත්තාම සමීර බුදුරජාණන් වහන්සේ වදාරනවා එක අවස්ථාවක මහණෙනි තථාගතයන් හට තියෙනවා නිතර විතර්කයක්, නිතර හිතවිල්ලක්. මාගේ ඉරියව්වකින්වත් මේ කුඩා මහත් කිසිම සතෙක් වෙහෙසටපත් වෙන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ නිතර තිබුණු හිතවිල්ල. ඉරියව්වකින්වත් කුඩා මහත් කිසිම සතෙක් වෙහෙසටපත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාත් ආන්ගේ ලස්සන හිත උපදින්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තරම් සමීර. ඊතරම්ම භාග්‍යතුන් වහන්සේ මේ අනිත් අයගේ සුව පහසුව පැතීමක්, අනිත් අයගේ සිතකි අඳුනාගෙන දිවිගෙවීමක් ශ්‍රාවක ජනයාගෙන් බලාපොරොත්තු වුණා. අපි එහෙම ජීවිතයක් ගොඩනගා ගත්තොත් සමීර පළවෙනි පහසුව තියෙන්නේ අපටයි. ඒක බාහිර සමාජයට ලොකු පහසුවක් වෙයි. ඇත්තටම ලොකු පහසුවක් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු සමාජයක භික්ෂුන් එකිනෙකාට ප්‍රිය වුණේ මෛත්‍රී සහගත කාය කර්ම නිසා, මෛත්‍රී සහගත වචන නිසා, මෛත්‍රී සහගත හිතවිලි නිසා. ඔය මට මතකයි ඇතැම් සූත්‍ර දේශනාවල තියෙනවා එකට භික්ෂුන් වහන්සේලා ලොකු පිරිස් වාසය කරනවා. ඒ වාසය කරන භික්ෂුන් හැමතිස්සෙම හිතනවා අනිත් භික්ෂුන් ගැන. ඒ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මුවදෝවණය කරන, පානය කරන පැන් මේ පැන් කොතලවල පිරීලා තිබුණොත් ඒක අනිත් භික්ෂුන්ට පහසුවක්. එතකොට භික්ෂුවක් අර පැන් බඳුනක් අසලට යනකොට සමීර ඒ පැන් බඳුනේ අපි හිතමු වතුර නැහැ කියලා. එයා ඉක්මනට කල්පනා කරනවා මේකේ වතුර ඉවර වෙලා. කවුරු හරි මෙතෙන්ට ආවොත් එහෙම මේ වතුර ටිකක් බොන්න මේ අනේ ස්වාමීන් වහන්සේ අපහසුතාවයටපත් වෙනවා. මම මේකේ වතුර පුරවන්න ඕන. ඒ ස්වාමීන් වහන්සේ එහෙම කල්පනා කරනවා. නැත්නම් ඕක කල්පනා කරන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ එනකොට මේකේ වතුර නැහැ. ඒ ස්වාමීන් වහන්සේට බැයිද අනිත් භික්ෂුන් ගැන හිතන්නේ මේ මුන්නාසරට මේක පුරවන්න බැයිද මේ වතුරේ මේ කොතල හිස් විදිහට තියන්නේ. මේකේ වතුර ටිකක් පුරවලා තියන්න තිබ්බනේ. මුන්නාසලට මේ වගේ එකක්වත් කරන්න බෑනේ කියලා අර ಗುಣ පුරන සංඝයාට ගැටෙන්නේ නැන්ද? ඒ වෙනුවට හිතන්න පුළුවන් නම් දැන් ඒ භික්ෂුව එතෙන් එනකොට සමහරට ඒකේ වතුර නැහැ. එයාට බොන්න වතුර නැහැ. එයා කැමැත්තෙන් ආවා මේකේ වතුර තියෙයි කියලා. තමන් ආස කළා එතෙන්ට එනකොටම එතන වතුර තියෙනවාට එද්දි වතුර නැහැ. එතකොට කල්පනා කරන්න පුළුවන් නම් තව කෙනෙක් මෙතෙක් එද්දි මෙතන වතුර තිබ්බේ නැත්තම් අනේ ස්වාමීන් වහන්සේ තපස්තාවටපත් වෙයි. මං ඒ නිසා මේකේ වතුර පුරවනවා. බලන්න සමීර කොච්චර ලස්සනයිද කියලා මේක. මං හිතන්නේ විවාහ ජීවිතයට එළඹෙච්ච යුවලා ඒ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් මෙහෙම හිතනවා නම් ඒ දෙන්නගේ ජීවිතේ හරි සුව පහසුවට තියෙයි. පවුලක ඉන්න දෙන්නේ මේ පවුලක ඉන්න පිරිස දරුවෝ දෙමව්පියෝ අනිකුත් පවුලේ ඉන්න පිරිස මේ ක්‍රමයට හිතනවා නම් ඒ පවුල හරි පහසුවෙන් ජීවිතය ගත කරයි. ඒ බඳු පවුල් වලින් ගමක් හැදුනොත් ගමේම මිනිස්සු කල්පනා කරයි අනිත් මිනිසුන්ගේ පහසුව. එහෙම වුණොත් එහෙම ගමම හරි ලස්සනට නිර්මාණය වෙයි. මොකද ගමේ මිනිස්සු කල්පනා කරයි අනිත් මිනිසයන්ට සුවයක් නැති තැනක මං කොහොමද සුවයක් හදන්නේ? සමීර අහලා තියෙනව නේද මගමානවක ගැන? මගමානවක කියලා කියන්නේ මගදී මචල කියන රටේ හිටි. ඒ මගදී මචල රටේ මග කියන තරුණයාගේ යාළුවෝ පිරිසත් එක්ක එකතු වෙලා මග නිවාඩු දවස් වලට කරේ මොකද්ද? නිවාඩු දවස් වලට නිවාඩු වෙලාවට මග කළේ ඔය අවශ්‍යම කරන ආයුධ ආම්පන් අරගෙන යනවා ගමේ ඇවිදින්න. යද්දී දකින්න ලැබෙනවා කියන සමහරලාවට මේ ඕනුවට වඩා අතු පාත් වෙලා පාරට. දැන් ඉතින් ඔය උදේක මෙහෙම ගමනක් යද්දීම අනිත් අයගේ ඇඟේ මේ අතු වැදිලා සමහරට මේ ඇඟේ පිනි වැටිලා එයාලා හරි අර ගමනට යාලට බාධාවක්. එතකොට මේ මග තරුණයා කියනවා යාළුවනේ මේ අතු ඕනුවට වඩා පාතයි වගේ. අපි එක්ක මේ අතු උස්සලා බඳිමු නැත්නම් අපි මේ අතු කපමු. එයාලා ඒක කළා. සමහර තියෙනවා කිලෝමීටර් ගාණක් යනකම් වතුර ඩිංගිත්තක් බොන්න තැනක් නැහැ.
මහන්සිගේ යන මනුස්සයෙකුට ඒ දුරේදී මේ තිබහක් හැදුනොත් එහෙම ඒ මනුස්සයාට ඒක හරි වෙහෙසක්. එතකොට මේගොල්ලෝ කළේ මොකද්ද? ඇතැම් තැන්වල ලිං හැදුවා. ඇතැම් තැන්වල පින්තාලි තිබ්බා. බලන්න මෙයාලා කටයුතු කරපු විදිය. ඇතැම් පාලම් තිබුණා. ඒ පාලමින් යද්දි ඇඟ හිරි වැටෙනවා. ඒ පාලම් දිරලා. එතකොට මෙයාලා කළේ එතෙන්ට අලුතින් පාලම් සකස් කළා. පුදුම ලස්සනයි සමීර මේ ක්‍රමය. අනිත් අයගේ හිතැඟි හඳුනාගෙන තමන්ගේ ජීවිතය ගත කරනවා කියලා කියන්නේ ඇත්තෙන්ම අනුන්ගේ හිතැඟි අඳුර ගන්න පුළුවන් මනුස්සය සුන්දර මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ හදවත එන්න තෙත් වෙයි. එයාගේ හිත එන්න සුන්දර වෙයි. එයාගේ ගත කොයි විදිහට තිබුණත් මං හිතන්නේ එයාගේ සිත නම් ඒ විදිහට හිතන කෙනෙකුගේ සිත නම් අතිශයින්ම සුන්දර හිතක්. එනිසා දරුවනේ තරුණ කාලෙම ඔයාලා සුන්දර හිතකට ආස කරන්න. අද දවසේ මේ කියා දීපු මේ කරුණ වලින් සුන්දර ලස්සන හිතකට ඔයාලා ආස කරන්න. ඊට පස්සේ මහන්සි ගන්න ටික ඒ ලස්සන හිත ගොඩ නගන්න. ඉතින් ඒකට කොයි කාලයක් යයිද කියලා කියන්න බෑ. නමුත් චූට්ට හරි මහන්සි ගන්න. ලස්සන සුන්දර හිත ඇති කරගන්න. ඒ සුන්දර හිතට පළුදු වෙන දේවල් නම් දුවේ පුතේ ජීවිතය එකතු කරගන්න එපා. ගොඩාක් තෝර බේරගෙන තමන්ගේ ජීවිතේ නරඹන දේවල්, ආස කරන දේවල්, තමන් කියවන පොතපත පවා පුතේ දුවේ දෝර ගන්න ඕන අපි. මාධ්‍ය තෝර බේර ගන්න ඕන. ඕගොල්ලෝ කොස්ටිම් ඔය මේ නොයෙකුත් ක්‍රීඩාවලට පවා ආස කරනකොට එව්වා පවා තෝර බේර ගන්න ඕන. මේ හිතක තියෙන ලස්සන අසුන්දරත්වයකට පෙරලෙන දේවල් වල ජීවිතයට ලං කරගන්න එපා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දේවට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.